පින්වතුනි මේ සසර කියලා කියන්නේ හරියට අම්බලමක් වගේ. අම්බලම කියලා කියන්නේ පින්වතුනි බොහොමත් දුර බැහැර එන මිනිස්සු. නැවතිලා ඒගොල්ලෝගේ ගමන් මහන්සිය මත විඩාව නිවා ගන්න නවතින තැනට කියන ඒ කාලේ අම්බලම කියා. මෙන්න මේ අම්බලමේ තමයි දුර බැහැර එන මිනිස්සු රැයට නවතින්නේ. මොකද රැය වෙලා ගමන් කරන්න යන්න අමාරුයි. අද වගේ ලයිට් එලි නැහැ. ඉතින් ඒ ලයිට් නැති නිසා ඒගොල්ලෝ ඒ ගමන යන්න අමාරු නිසා අම්බලමේ නවතින. අම්බලමේ නැවතිලා ගේන දේවල් එකට බෙදා හදාගෙන කාලා උදේට යන්න පිටත් වෙනවා. හැබැයි මේ ගේන දේවල් බෙදා හදාගෙන කාපු මිනිස්සු ඒගොල්ලොන්ගේ දේවල් කතා කරන්න ගන්නවා. නේද? ඒගොල්ලොන්ගේ ආගිය තොරතුරු කතා කරන්න පටන් ගන්නවා. ආගිය තොරතුරු කතා කරන්න පටන් අරගෙන ගෙනාපු දේවල් බෙදා හදාගෙන කාලා යන්න යද්දි උන්න පටන් ගන්නවා යන්න එපා. දැන් දුකයි. අර හිතවත්කම් ඇති කරගෙන බැඳීම් හදාගෙන අර එක රැයට බැඳීම් හදාගෙන දැන් ආපු ගමනේ දැන් තමන් යන්න ඕනේ තනියමයි. ආවෙත් තනියම යන්න වෙන්නේ තනියම. මොකද ආපු දැනටම යන්න ඕනේ. වෙලෙන්දන් වල එන කට්ටිය තමයි ඔය නවතින්නේ ඇවිල්ලා. ඉතින් එතකොට ඒගොල්ලෝ යම්කිසි වැඩපිළිවෙලකට එන්නේ. ඒ වැඩපිළිවෙලට ඇවිල්ලා ආයේ වැඩපිළිවෙලට යන්න ඕනේ. ඉතින් යන්නේ නැතුව මේගොල්ලෝ දැන් අඬා වැළපෙන්න පටන් ගන්නවා. ඇයි යන්නේ? මොකද අර හිතවත්කම් හදාගෙන දැන් බෑ යන්න. ඇයි? බැඳීම් හදාගෙන ඉවරයි. අර එක රැයට බැඳීම් හදාගෙන ගෙනාපු දේවල් කාලා බීලා ඒ බැඳීම් නිසාම දැන් යන්න අකමැති. දැන් දුකයි. අනේ යන්න එපා. තව ටිකක් ඉන්න බැයිද? අපිත් එන්නම් මේ පැත්තට. දැන් පුදුමාකාර දුකක් විඳිනව නේද අර මිනිස්සයා යද්දි නවත්ත ගන්න. නේද? කවුරු හරි කෙනෙක්ගේ බැඳීමක් හදාගත්තා මෙන්න මේ මිනිස්සයා යද්දි එයාව නවත්ත ගන්න පුදුම විදියට දුක් විඳිනවා. එහෙන අවුලක් දැන්. ඉතින් බලන්නකෝ මෙන්න මේ එක රැයකට හදාගත්ත බැඳීමක් නිසා දැන් ඔබ විඳින දුක. නේද? ඒ කාලේ මිනිස්සු අන්න එහෙම එක රැයකට නැවතින්න ඇවිල්ලා හදාගත්ත බැඳීමක් නිසා පුදුමාකාර දුකක් විඳින්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ නෙමෙයිද බලන්න අපිත් මේ සසරට ඇවිල්ලා මේ සසර නැමැති අම්බලමට ඇවිල්ලා විවිධාකාර බැඳීම් අපිත් හදා ගන්නවා. විවිධාකාර බැඳීම් හදාගෙන ඒ කට්ටියට ඒ ප්‍රශ්න එද්දී අපි දුක් විඳිනවා. අනේ යන්න එපා. මාව දාලා යන්න එපා. මාවත් එක්කයි යන්න. කවුරු හරි මැරෙද්දී පුදුමාකාර විදිහට අනේ එපා යන්න එපා. මාව අරයි යන්න. මං එනවා කියලා අඬනවද නැද්ද? ඒ විතරක් නෙමෙයි අපි හදාගත්ත බැඳීම් අපිට නැති වෙද්දී අපි පුදුමාකාර දුක් විඳිනවා. ඒක රැක ගන්න. අනේ එහෙම වෙයිද? මොනවා වෙයිද? අනේ දෙයියනේ. මේක දෙයියොන්ටත් කියනවා, බුදුන්ටත් කියනවා. ඒ හැම දැනටම කී අඬා වැළපි හැම දන්න කියන හැමෝටම කියනවා නේ අපිට ඒක කරලා දෙන්න. අපි මේ බලාපොරොත්තුෙන් ඉන්න දේ අපිට ඉෂ්ට කරලා දෙන්න. මෙන්න මේ දේ නැති වෙන්න දෙන්න එපා. පුදුමාකාර විදිහට දුක් විඳිනවා. හදාගත්ත බැඳීම රැක ගන්න. බලන්න මේ පින්වතුනි අපිත් මේ අම්බලමක නවාතැන් ගත්තා වගේ මේ සසර නැමැති අම්බලමේ විවිධාකාර බැඳීම් හදාගෙන ඒ බැඳීම් කැඩිලා බිඳිලා වෙනසිලා වැහැරලා යද්දී අපි දුක් විඳිනවා. අනේ කැඩෙන්න එපා, බිඳින්න එපා, කඩන්න එපා, බිඳින්න එපා, වෙනසෙන්න එපා, වැහැරෙන්න එපා, හොරු අරන් යන්න එපා කියලා පුදුමාකාර විදිහට දැවෙනවා. මොකද ලෝකේ ධර්මතාවය තමයි කැඩෙනවා, බිඳිනවා, වෙනසෙනවා, වැහැරෙනවා, හොරු අරන් යනවා, පැහැර ගන්නවා. ඕක තමයි ලෝකේ ධර්මතාවය. ওই ධර්මතාවයට පිටින් අපිට යන්න බෑ. හැබැයි අපි නිතරම හදන්නේ කැඩෙන්න එපා, බිඳින්න එපා, කඩන්න එපා, බිඳින්න එපා, වෙනසෙන්න එපා, වැහැරෙන්න එපා. මට ඕන විදිහටම තියේවා, කැමැතිසේ පවතිත්වා කියන අදහස තමයි අපේ දින. හැබැයි අපේ අදහස කොහොම වුණත් ලෝකේ ධර්මතාවය තමයි කැඩෙනවා, බිඳිනවා, වෙනසෙනවා, වැහැරෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. ඒක ලෞතුරා තථාගතයන් වහන්සේටත් උරුම ධර්මතාවයක්. ඒක තමයි ලෝකේ ධර්මතාවය. ඉතින් අපි හදන්නේ නිතරම ධර්මතාවයට පිටින් යන්න. නේද? අර අම්බලමක ඇවිල්ලා මිනිස්සු නැවතිලා උදේට යන්න බැරුව අඬනවා වගේ උදේට යන්න හදද්දී ඒගොල්ලෝ අඬා වැළපෙනවා වගේ. මොකද බැඳීම නිසා ඒ දේ අපිට නැති වෙයි කියලා ඒගොල්ලන්ට බයයි. ඒ නිසා ඒගොල්ලෝ අඬනවා. අන්න ඒ වගේ මේ සසර නැමැති අම්බලමටත් අපි ඇවිල්ලා අපිත් විවිධාකාර බැඳීම් හදාගෙන දැන් ඒගොල්ලෝ නැති වෙද්දී ඒගොල්ලොන්ට ප්‍රශ්න එද්දී ඒ දේ අපිට ඕන විදිහට නැති වෙද්දී අපි දුක් විඳිනවා. අනේ එහෙම වෙන්න එපා. අනේ මේ විදිහට තියේවා, මෙසේ පවතිවා කියලා පුදුමාකාර දුකක් විඳිනවා. ඕක තමයි පිටුතුනි ලෝකේ අනිත්‍යතාවය, දුක්ඛතාවය, අනාත්මතාවය. අපි කැමතිසේ මේ වැඩපිළිවෙල නැහැ. අපේ කැමැත්තට නෙමෙයි මේ වැඩපිළිවෙල වෙන්නේ. ධර්මතාවයෙන් නිතරම ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ ධර්මතාවය ක්‍රියාත්මක වෙන්නේ අපේ කැමැත්තට නෙමෙයි. ඉතින් අපි ධර්මතාවයට පිටින් යන්න හදනවා. එහෙනම් අපි ධර්මතාවයට පිටින් නොයා අපි ධර්මතාවයේසේ දැකලා මේ ලෝකේ අසාරත්වය තේරුම් ගන්න. මොකද අපිට ඕන විදිහට මේ ලෝකේ එකක්වත් වෙන්නේ නැහැ. අපේ කැමැත්තට නෙමෙයි ලෝකෙ වෙන්නේ. ඒකයි අනිච්චයි කියලා කියන්නේ. ඒකයි අපේ කැමැත්තට වෙන්නේ නැති නිසා ඒක දුක්ඛ දෙන වැඩපිළිවෙලක්. එහෙනම් මේ වැඩපිළිවෙල අසාරයි. අසාර නිසා අනත්තයි කියනවා. අනත්ත වූ වැඩපිළිවෙලක් නාතත්වයක් නෑ මේකේ. අනාතයි අපි අනාත වෙලා ඉන්නේ. මෙන්න මේ සසරේ අනාතයෝ වෙලා තාම තැවි දුක් විඳ මේ සසර ගමන යන්න හදනවා. එහෙනම් මෙන්න මේ සසරත් අම්බලමක් කියලා හිතාගෙන මේ අම්බලමට ඔබ ආවේ තනියම යන්න වෙන්නේ තනියම තමයි. මෙන්න මේ එන යන ගමනේ තනියම ඇවිල්ලා එන්නේ තනියම
යන්නෙත් අනිය මේ අතරමැදි කාලය තුල අපි විවිධාකාර මැදීම් හදාගෙන ඒවා රැක ගන්න, ඒවා නඩත්තු කරන්න, ඒවා අපිට ඕන විදිහට තියාගන්න පුදුමාකාර විදිහට දුක් විඳින්න වෙනවා. අර අම්බලමට ආපු කට්ටිය ඒ අම්බලමට ඒගොල්ලෝ ගෙනාපු දේවල් කාලා බීලා ඒ විදිහට හිටියා වගේ. මොකද තම තමන් ගෙනාපු දේවල් බෙදා හදාගෙන කන්න වෙනවා. අන්න ඒ වගේ අපිත් මේ සසර නැමැති අම්බලමට ඇවිල්ලා පෙර සසරේ ජනිත කරපු, එහෙම නැත්නම් පෙර සසරේ කරපු දේවල්, පෙර සසරේ නගපු දේවල්, පෙර සසරේ කරපු පාප විපාක, පුණ්‍ය විපාක, ඔන්නෝ විපාක දෙවර්ගයක් තියෙනවා. මෙන්න මේ විපාක දෙවර්ගයේ දැන් මේ සසර නැමැති අම්බලමටත් ඇවිල්ලා මේකේ හදාගත්ත බැඳීම් ටික නිසා ඒ ගොල්ලෝ ගෙනාවු විපාක ඒ කට්ටියත් එක්ක අපිට විඳින්න වෙනවද නැද්ද? අර අම්බලමට ඇවිල්ලා ඒ කට්ටිය ගෙනාවු කෑම බිම් බෙදාගෙන කෑවා වගේ මෙන්න මේ සසර නැමැති අම්බලමටත් ඇවිල්ලා අපි විවිධාකාර බැඳීම් හදාගත්තට ඒ මිනිස්සු කරගත්ත පාප විපාක, එහෙමත් නැත්නම් ඒ මිනිස්සු කරගත්ත දේවල් වල විපාක එද්දී අපිටත් ඒ දේවල් භුක්ති විඳින්න වෙනවද නැද්ද? එයා ලෙඩ වෙනවා අපිට ප්‍රශ්නයක්ද නැද්ද? එයා මැරෙනවා අපිට ප්‍රශ්නයක්ද නැද්ද? එයාට මොකක් හරි ප්‍රශ්නයක් වෙනවා අපිටත් ප්‍රශ්නයක්ද නැද්ද? එයාට මොකක් හරි අතපය කැඩෙනවා අපිටත් ප්‍රශ්නයක්ද නැද්ද? අපිටත් ප්‍රශ්නයක්. එයා මොකක් හරි අවුලක ඉන්නේ අපිටත් අවුලක් නැද්ද? දැන් ඒ මිනිස්සයා ගෙනාපු විපාක ටික, ඒ මිනිස්සයා කරගත්ත කර්මවල විපාක එද්දී ඒ මිනිස්සයා විතරක් භුක්ති විඳිනව නෙමෙයි. නේද? ඒ මිනිස්සයා කරගත්ත දේවල් වල විපාක ඒ මිනිස්සයා විතරක් භුක්ති විඳිනව නෙමෙයි. දැන් එයා ඒ දේවල් භුක්ති විඳින්දී අපි බැඳීමක් හදාගෙන ඉන්න නිසා අපිටත් ඒ දේ භුක්ති විඳින්න වෙනවද නැද්ද? අර අම්බලමට ගෙනාලා බෙදා හදාගෙන කෑවා වගේ එයාට විපාක ටික එද්දිත් අපිත් ඒ විපාකය බෙදා හදාගෙන භුක්ති විඳින්න වෙනවා. එහෙනම් සසර කියන්නේ එහෙම අසාර එකක්. අන්නේ අසාර වූ සසරෙන් මිදෙන්න කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා බණ ටිකක් අහගත්තොත් මෙන්න මේ අසාර වූ සසර නැමැති අම්බලමෙන් මිදෙන්න පුළුවන්.